ආයිබෝවන් ඔන්න ඉතින් අදත් මම අරන් ආවේ ඔයාලට මේ පේන ගවුම කොහොමද මහන්නේ කියලා කියලා දෙන්න. ඉතින් අපි බලමුද මේක කොහොමද මහගන්නේ කියලා. එන්නකෝ බ්ලොක් එක හදන්න. ඔන්න මං කොලයක් දෙකට නමලා අරන් තියනවා ඔයාලට තේරුම් ගන්න පහසු වෙන හින්දා අපි එක පැත්තක බ්ලොක් එක හදාගමු මේකේ. මම මේ දෙකට නමාගත්ත කොලේ ඉහළින්ම තනි කෙලින් රේඛාවක් ගහගන්නවා මේ විදිහට. රෙද්දේ අද තියෙනවා නම් ඉවත් වෙන්න තමයි අපි මේ රේඛාව ගහගන්නේ. ඊට පස්සේ අපි ඒකෙදි කරගන්න ඕනේ අපේ උරහිස ලකුණු කරගන්නවා වෙනදා විදිහට නම්. හැබැයි අද අපි උරහිස ලකුණු කරන්නේ නැහැ. කෙලින්ම අතට අවශ්‍ය කරන දිග තමයි ගන්නෙ. මේකේ උරහිස ලකුණු කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාට අවශ්‍ය කරන අතේ දිග ප්‍රමාණය ගන්න ඔයාට රෙදි තියෙන තරමට ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන සම්මත කරපළල 3මාරක් විදිහට ලකුණු කරා. ඊට පස්සේ අපි ලකුණු කරනවා එතන ඉඳන් ටේප් එක තියලා ඉන්නට අවශ්‍ය කරන උස. මේකේ ඉන ගොඩක් පල්ලෙහාට දාගන්න එපා. මේකේ ඉන ගොඩක් ඉස් වෙන තරමට තමයි මේ ගවුම ලස්සන. මේක ඔයාට රෙදි වර්ග දෙකකින් කරගන්න පුළුවන් ගවුමක්. ඊට පස්සේ අපි එතන ඉඳන් අපිට අවශ්‍ය කරන උරහිස් රේඛාව විසිට අපිට අත්කට කියනෝනේ අපි ඒක දාගන්න අවශ්‍ය කරන දුර ප්‍රමාණය ලකුණු කරගන්නවා. ඔයාට ස්මෝල් කෙනෙක් නම් අඟල් 8ක් විතර, මීඩියම් කෙනෙක් නම් අඟල් 9ක් විතර ওই විදිහට පල්ලෙහාට ලකුණු කරගන්න පුළුවන්. මේකේ අත් චුට්ටක් අපි විශාලවට තමයි හදාගන්නේ. ඒක තමයි මේකේ පැටර්න් එක. අත ගාන්ටම ගන්න නැහැ. ඒ හින්දා ඔයා පුළුවන් තරම් අත්කට දුර තියලා අරගන්න. ඊට පස්සේ අපි ඉන රේඛාව ඇඳගත්තනේ. මේ රේඛාවේ අපි ඉන හතරට බෙදූ ප්‍රමාණයට මැහුම් වාසි අඟලක් එකතු කරලා මෙතන ලකුණු කරගන්න. මේක ඇඟට ටයිට් වෙන ස්කර්ට් එක ඇඟට ටයිට් වෙන තරමට තමයි මේක ලස්සන. ඊට පස්සේ අපි එතන අඟල් 4ක් මේ ඉනවට 4ට බෙදූ ප්‍රමාණය ලකුණු කරලා ඊට පස්සේ අපිට එතනින් ඉස්සරහට තව අඟල් 4ක් තියලා ඉන රේඛාවේ ලකුණු කරන්න. ඒක තමයි අපි එතන රැලි, ඒ කියන්නේ ගැදර් කරගන්න අවශ්‍ය කරන දුර තමයි ඒ වැඩිපුර තියාගන්න අඟල් 4. හින්දා වල අනිවාර්යෙන් මෙතන අඟල් 4ක් වැඩිපුර තියලා ඉන රේඛාවේ ලකුණු කරන්න. ඊට පස්සේ එතන ඉඳන් අපි අත්කට ඇඳගත්ත දුරට මේ දෙක සම්බන්ධ කරගන්න මේ පේනවා වගේ. ඊට පස්සේ අපි මෙතන කර හැඩයක් ඇඳ ගන්න ඕනේ. මම V කරක් තමයි ඇඳ ගන්න. ඔයාලට පිටිපස්ස කර ඇඳ ගන්න පුළුවන් වෙන විදිහකට රවුම් විදිහට දාන්න පුළුවන්. නැත්නම් දෙකම V කර විදිහට දාගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට අපි තියෙන පියවරවල ටික බලමු මොනවාද කියලා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකේ ඉන රේඛාව අපි ලකුණු කරගත්තනේ. ඉන රේඛාවේ ඉඳන් උඩට අඟල් 2මාරක් 3ක් විතර උඩට ලකුණු කරන්න. කියන්නේ අපි කර ලකුණු කරගත්ත දිහාට නැම්මට ලකුණු කරන්න මේ විදිහට ඉන රේඛාව සිට උඩට අඟල් 3ක්. ඊට පස්සේ එතන ඉඳන් අපි නැවත ඉන රේඛාවත් එක්ක ඒ ටික යා කරගන්න ඕනේ. යා කරලා අපි උඩින් ඇඳගත්ත රේඛාව තියෙනවනේ. ඒ රේඛාව දෙකට බෙදා ගන්න. දෙකට බෙදාගෙන එතන ඉඳන් මුල්ලේ සිට අඟල් භාගයක් අඟලක් විතර උස්සලා ඒ ටික එතනට යා කරගන්න මේ විදිහට. අපි පස්සේ ඇඳගත්ත රේඛාව තමයි එතනට යා කරන්නේ. මුල්ලෙන් උස්සන්නේ අර ඇඳුමේ උස කොට යන හින්දා. ඒ ටික ඒ විදිහට යා කරලා පිටිපස්ස කරත් ඔයාලට කැමති විදිහට ඇඳ ගන්න. රවුම් කරක් දාගන්න පුළුවන්, V කරක් දාගන්න පුළුවන්. මම රවුම් කරක් තමයි දාගත්තේ. දැන් අපි මේක ඇඳගෙන ඉවරයි. මෙච්චරයි තමයි අපිට මේකට ඇඳින්න තියෙන්නේ. මොකද මේකට වෙනම අතක් දාන්න ඕනේ. මේක ආධුනිකයෙක්ට වුණත් මහන්න පුළුවන් ඇඳුමක්. හරිම ලස්සන විලාසිතාවක්. මේක ඔයාට ගන්න මැටීරියල් අනුව පාටි එකට අඳින්න පුළුවන්. ඒ වගේම කැෂුවල් වෙයා එකක් විදිහට අඳින්න පුළුවන්. ඒ විදිහට ඔයා පාට මැච් කරලා අරගන්න. ඒ වගේම මැටීරියල් ගැන බලලා ඒ විදිහට ඔයාට ෆන්ක්ෂන් එකකට අඳින්න ඕන නම් ඒ විදිහේ මැටීරියල් වලින් එහෙම මහගන්න. අපි මේක ඉන හරියෙන් ගැදර් කරගන්නවා. ඊට පස්සේ තමයි ස්කර්ට් එකට අපි මේක ඇටච් කරගන්නේ. එතකොට ඔයාට බස්ට් එක යටින් රැලි ටික හදලා ඒ විදිහට තියන්නත් පුළුවන්. සම්පූර්ණයෙන්ම රැලි ටික බෙදලා යන විදිහට හදන්නත් පුළුවන්. ඉතින් ඒක ඔයාගේ කැමැත්ත අනුව කරගන්න. දැන් අපි මේක කපා ගත්තා. ඉස්සලම ඔයා ඉදිරිපස් මේ පිටුපස කර හැඩෙන් එහෙම කපා ගන්න. පිටුපස වෙනම කර හැඩ දානවා නම් ඉදිරිපස පසුව කපා ගන්න. දැන් මේ විදිහට තමයි අපි කපා ගත්තට පස්සේ තියෙන්නේ. මේ තියෙන අපි දැන් ඉන්නේ වැඩිපුර තියාගත්ත අඟල් 4ක් තියෙනනේ. ඒ ටික තමයි අපි මෙතන ප්ලීට් තියාගන්න ඕනේ. ඒක බස්ට් එක යටින් ඔයාට තියාගන්නත් පුළුවන්. නැත්නම් සාමාන්‍ය බෙදිලා යන විදිහට ඔයාට
තියාගන්නත් පුළුවන්. දැන් අපි මේකේ ස්කර්ට් එක හදාගන්න විදිහ බලමු. ඔයාට මේකට A line ස්කර්ට් එක දාන්න පුළුවන්, ටයිට් ස්කර්ට් එක දාන්න පුළුවන්. කොහොම දැම්මත් ඔයාට මේක ඉන ළඟින් ටයිට් එකට දානවා නම් තමයි මේ ෆ්‍රොක් එකේ හරිම හැඩය ඔයාට පේන්නේ. ඉතින් ඔයා මම මෙතන A line සායක් තමයි අද ඇඳගන්නේ. ඒකට අපි ඉහළින්ම මේ විදිහට රේඛාවක් ගහලා ඒකෙදි අපි ඉනවට 4න් බෙදූ ප්‍රමාණය සහ මැහුම් වාසි තියලා ලකුණු කරගන්න. මේක ඔයා ඇදෙන රෙද්දක් පාවිච්චි කරනවා ලොකුවට මැහුම් වාසි තියන්න අවශ්‍ය නැහැ. මේ ඇදෙන හින්දා රෙද්ද සාමාන්‍ය රෙද්දක් නම් මැහුම් වාසියක් තියාගන්න. ඊට පස්සේ අපි එතන ඉඳන් පල්ලෙහාට උකුල අඟල් 7ක් පල්ලෙහාට උකුල ලකුණු කරා. ඊට පස්සේ උකුලවට 4න් බෙදූ ප්‍රමාණයට මැහුම් වාසි තියලා ඒ විදිහට ඒ රේඛාවේ ලකුණු කරනවා. ඊට පස්සේ අපි අඳින්නේ යටම රේඛාව, වාටි රේඛාව. වාටි රේඛාවේ ඔයාට අවශ්‍ය කරන ඒ ලයින් හැඩය ගන්න පුළුවන්. මේ උකුලේ ප්‍රමාණයටම සමහර අය අඳිනවා ඒ ලයින් මේ ලොකු ප්ලේයාඩ් එකක් නැතුව ඔයාට මේකේ ප්ලේයාඩ් වගේ ගතියක් එන්න ඕන නම් වාටිය රේඛාවේ තව ඉස්සරහට අඟල් 4ක් 5ක් ඔය වගේ ලකුණු කරලා ඔයාට අවශ්‍ය කරන ප්ලේයාඩ් හැඩය සායෙන් ලබා ගන්න. ඊට පස්සේ මේ විදිහට මුල්ලේ සිට ඉහළට අඟලක් ඔසවලා මම වාටි රේඛාව හැඩ කරලා ඇඳ ගන්නවා. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ නැත්නම් අපිට ගහමු මැහුවට පස්සේ දෙපැත්තින් එල්ලෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන් මේක කරන්න. දැන් අපි ස්කර්ට් එක කපාගෙන ඉවරයි. ස්කර්ට් එක ඇඳගෙන ඉවරයි. දැන් අපි මේක කපාගමු. මේ විදිහට ඉන රේඛාවෙන් කපාගෙන යටම වාටි රේඛාවෙන් කපාගෙන ඉතුරු ටිකත් කපා ගන්න. ඒ වගේම ආදරයෙන් මතක් කරන මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලාට ගොඩාක්ම ස්තුතියි. ඒ වගේම මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න නම් subscribe කරලා මාව එකතු වෙන්න. එතකොට ඔයාලට මේ වගේ මැහුම් වීඩියෝස් බලන්න පුළුවන්. ඔයාලට ඕනේ මොනවද කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න පුළුවන් මොනවද ඉස්සරහට ඕනේ මැහුම් කියලා. ඉතින් මේ විදිහට තමයි අපි දැන් හදාගත්ත බ්ලොක් එක තියෙන්නේ. ඔය විදිහට තමයි ස්කර්ට් එකට තිබ්බම මේ වැඩිපුර තියෙන කොටස් තමයි අපි ප්ලීට් විදිහට තියාගන්නේ මේකේ. ඒ විදිහට දැන් බ්ලොක් එක හදාගෙන අපි මේකේ රෙදි ටික කපාගමු. කපාගෙන ඉවර වෙලා යන් මහගන්නේ කොහොමද කියලා බලන්න. මම මේකේ බ්ලොක් එක තියලා මේ විදිහට රෙදි කොටස් කපාගෙන තියෙනවා. දැන් අපි මේක මහගමු. මුලින්ම මම කරන්නේ කර. අද මම කරට බයස් පටියක් තමයි තියාගෙන මහගන්නේ. ඔයාලා හැමෝම දන්නවනේ බයස් අතට පටියක් කපාගන්නේ කොහොමද කියලා නේද? රෙද්ද ඇදෙන පැත්තට තමයි අපි කරට අල්ලන්න පයිපින් පටි කපා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට පයිපින් එකක් තමයි අද මම මේ කරට දාගන්නේ. ඉතින් මොකද V කරක් ඉඳ මට හිතුවා එහෙම දාගත්තාම ලස්සනයි කියලා. දැන් මම ඉදිරිපස පළුව අරගෙන මේ විදිහට කන පිටින් තියලා තමයි මේ පටිය අල්ලගෙන යන්නේ. මොකද මම හොඳ පිටට තමයි අද පයිපින් එක නමලා මහන්නේ. එහෙනම් මම කන පිටින් මේ විදිහට තියාගෙන අල්ලගෙන ගියා. ඊට පස්සේ අපි මේක ඊළඟ පියවර විදිහට කරන්න ඕනේ කට් මාක් දාගන්න ඕනේ. මේ වගේ තනින් තන කට් මාක් දාගන්න. ඒ වගේම මේ V හැඩ එන තැනින් ටිකක් වැඩිපුර කට් මාක් එක දාගන්න නූල ළඟටම වගේ නූල කපා ගන්න එපා. හිමීට පරිස්සමට දාගන්න ඕනේ. ඊළඟට අපිට තියෙන්නේ මේ කට් මාක් දාගත්ත කොටස මේ පයිපින් පටිය පැත්තට තියලා මැහුම් වාසිය මේ වගේ අවුට්ලයින් එකක් ගහගන්න. මෙහෙම තමයි අවුට්ලයින් එක ගහන්නේ. පොයින්ට් එකක වගේ දුරකින් මේ විදිහට මහගෙන යන්න මැහුම් වාසියේ පටිය පැත්තට තියලා. ඊළඟට අපි මේකේ පිටුපස කරත් කරගන්නේ මේ වගේ පයිපින් කරන එක. ඒක මම අද රවුම් කරක් තමයි පිටුපසට දාලා තියෙන්නේ. ඉතින් පිටුපස කරත් මම කරන්නේ පයිපින් කරලා මහගන්න එක. මේ විදිහට තමයි ඒකත් කරගන්නේ. ඒ විදිහට අවුට්ලයින් කරගත්තා. දැන් මම මේක ඉදිරිපසට මේ විදිහට නමලා මහගන්නවා. එහෙම අපිට අවුට්ලයින් එකක් දාගත්තාම හරියටම නමා ගන්න හරිම ලේසි. ඒ වගේම ඉක්මනට අපිට ඒක මහගන්නත් පුළුවන්. ඔයාලා මේ පයිපින් කියන්නේ බයස් අතට පටි කපනකොට ඔයාලා අඟල් 1.5ක විතර පටියක් අරගන්න. ගොඩාක් මහත් වුනහම කැතයි. නැමිලා මැහුනහම හීනිවට තියෙනකොට තමයි මේ පයිපින් එක ලස්සන. ඒ වගේම ඔයා ආධුනික කෙනෙක් නම් ඔයාට මහන්න ලේසි රෙද්දක් පාවිච්චි කරන්න. මම නම් අද මේ වගේ
කඩා හැලෙනවා වගේ ෆැබ්‍රික් එකක් තමයි අරන් තියෙන්නේ. ඔයා ආධුනික කෙනෙක් නම් ඒ විදිහට කොටන් ෆැබ්‍රික් එකකට යන්න මුලින්ම මහාන කෙනෙක් නම්. ඊට පස්සේ අපිට මෙතන V හැඩය ගන්න පුළුවන් මේ වගේ මුල්ලෙන් ත්‍රිකෝණාකාරව චුට්ටක් ටැග් කරගත්තාම. එහෙම තමයි V හැඩය මේ පයිපින් එකක් ඇල්ලුවාම හරියටම අපි ඇඳුමට අරගන්නේ. මේ වගේ පුංචියට ත්‍රිකෝණාකාරව ටැග් කරගන්න. ඔන්න ඔය විදිහට තමයි දැන් මේකේ V හැඩය අරගෙන තියෙන්නේ. දැන් අපි ඔන්න ඉදිරිපස කර මහලා ඉවරයි. පිටුපස කරත් මේ විදිහටම තියලා පයිපින් එකක් අල්ලගන්න පිටුපස කරට. ඊළඟ පියවර විදිහට අපි කරන්නේ මේකේ උරහිස මූට්ටු කරන එක නෙමෙයි. අපි සාමාන්‍ය වෙනද මහා නැඳුමක නම් කරන්නේ උරහිස මූට්ටු කරන එකනේ. දැන් අපි මේ විදිහට කර මහගෙන ඉවරයි කොටස් දෙකේම. ඊළඟට අපි මේක ගැදර් කරගන්න ඕනේ. උඩ කඳ කොටස අරගෙන මේ වගේ ඉදිරිපස පිටුපස දෙකම මේවා ගැදර් කරගන්න ඕනේ. ඔයාලා ගැදර් කරගන්න දන්නවා කියලා හිතනවා. මැෂින් එකේ ටෙන්ෂන් එක 5ට විතර දාලා මේ වගේ නූලක් ඇදගෙන යන්න. නූල මහන ගමන් උඩ නූල චුට්ටක් අදින්න. එතකොට නිකම්ම මේ ගැදර් කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම නැත්තම් නූල් දෙකක් ගහලා අතින් හදලා රැලි හදා ගන්නත් පුළුවන්. නැත්තම් ඔයාලට පුළුවන් මේ ගැදර් කරන පුට් එකක් පාවිච්චි කරන්න. මම නම් කරන්නේ නූල මහගෙන යන ගමන් අතින් අදින එක. එතකොට නිකම්ම ගැදර් වෙනවා. ඒ වගේ පිටුපස කොටසත් ඒ විදිහටම හදාගන්න. ඊට පස්සේ අපි මේක ස්කර්ට් එකට ඇටච් කරගන්න ඕනේ. එහෙම කරනකොට ඔයා මේකේ ප්ලීට් තියෙන විදිහ තීරණය කරගන්න කොහොමද කරන්න කියලා. බස්ට් එක යටට තියනවද කියලා නැත්නම් සම්පූර්ණයෙන් බෙදිලා යන විදිහට තියනවද කියලා ඔයා ඉස්සෙල්ලා ඒක ඩිසයින් කරගන්න කොහොමද මහගන්නේ කියලා. මම අද ඉදිරිපස බස්ට් එක යටට ප්ලීට් එක හිටින විදිහට තමයි තියාගන්නේ. ඒක අපි මේ වගේ ස්කර්ට් එකේ කඳ කොටසේ හරි මැද හොයලා මාක් එකක් දාගන්න, කට් මාක් එකක් දාගන්න. දාගෙන හරි මැද තියලා ඔයාට රැලි එන්න ඕන තැන දෙපැත්තින් මාක් කරගන්න අවශ්‍ය කරන දුර. ඊට පස්සේ ඒ දුර දෙපැත්තෙම හරි සමානව මාක් කරගෙන ඒ හරියට රැලි එන විදිහට මේක මහගන්න පුළුවන් ඔයාට. මම ඉදිරිපස්ස මේ මහගන්නේ අද ඒ විදිහට තමයි. රැලි දෙපැත්තට සමානව බෙදලා එක තැනකට තියලා තමයි මහගන්නේ. ඉතින් මම ඒ කරන්නේ ඒ ටික සමාන්තරව බෙදා ගන්න එක. ඊට පස්සේ ඔන්න ස්කර්ට් එකත් මම මේ විදිහට හරි මැද හොයලා කට් මාක් එකක් දාගත්තා. දැන් ඔයා මේක කට් මාක් එකට කට් මාක් එක තියලා මේ විදිහට රැලි ටික ගාන්ට හදාගෙන ඔයා තියාගත්ත මැහුම් වාසිය අනුව මේක මහගෙන යන්න. ඔයා ස්කර්ට් එකයි මේ වගේ කඳ කොටසයි එකට ඇටච් වෙන මැහුම් වාසි අඟල් භාගයක් තිබ්බනම් ඒ අඟල් භාගෙට තමයි ඔයා මහගෙන යන්න ඕනේ. මේ විදිහට ඔයාට මහන්න අපහසු කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම පින් කරගන්න. අනික මේ සමහර මැටීරියල් තියෙනවා මහන්න අපහසුයි කඩා හැලෙනවා. ඒ වගේට අනිවාර්යයෙන්ම පින් එකක් ගහගන්න. එතකොට ඔයාට මේ එහෙ මෙහෙ යන්නේ නැතුව තනි කෙලින්ම මේක මැහුම් වාසියට මහගෙන යන්න පුළුවන්. ඔය විදිහට පින් තියලා රැලි ගාන්ට තියලා හදාගෙන පින් එකක් ගහගන්න. ඔය මං කරන්නේ ඔයාලට පින් කරන එක පෙන්නන්නේ. මොකද මේ ආධුනික කෙනෙක් බලනවා නම් එයාට මේක සම්පූර්ණයෙන්ම කොහොමද මහන්නේ කියලා දැනුම අවශ්‍ය හින්දා මම මේ විදිහට ඔයාලට කරලා පෙන්නනවා. මේ වගේ මැද ඉඳන් දෙපැත්තට හරි සමානව රැලි ටික හදා ගන්නවා. ඔය විදිහට පින් කරගෙන ඉවරයි. දැන් අපි හරියටම මැහුම් වාසි අඟල් භාගෙ තියලා මේ විදිහට මහගමු. ඔයාට මේ ගවුම දිගට කොටට ඒ විදිහට මහගන්න පුළුවන්. විශේෂයෙන් මතක තියාගන්න මේකට ස්කර්ට් එක ටයිට් වෙන තරමට තමයි ගොඩාක් ලස්සන. මේ විදිහට මම දැන් අඟල් භාගයක දුරින් මේක මහගෙන යනවා. මහලා අපි මේක ඕවර්ලොක් කරගන්න ඕනේ. මහලා ඉවර වුණාට පස්සේ ඕවර්ලොක් මැසිමක් තියෙනවා නම් ඕවර්ලොක් කරගන්න. ඊට පස්සේ මේ විදිහට ඉදිරිපස මහලා අපි පිටුපසත් කරන්නේ මේ විදිහටම ඕනනම් මේ විදිහට රැලි තියලා මහ ගන්නවා. නැත්තම්
ඔයාට පුළුවන් පිටිපස සාමාන්‍ය මේ රැලි ටික හැම තැනටම බෙදිලා යන විදිහට මහගන්නත් පුළුවන්. අද මම කරන්නේ ඉදිරිපස මේ විදිහට රැලි ටික හැදුවට පිටුපස සම්පූර්ණයෙන්ම බෙදිලා යන විදිහට තමයි අද රැලි හදාගන්නේ. එහෙම තමයි මම පිටුපස අද මහගන්නේ. ඒක ඔයාගේ කැමැත්ත අනුව ඔයාට කරගන්න පුළුවන්. මම මේ විදිහට දැන් පිටුපසත් මහගෙන ඉවරයි. දැන් අපිට ඊළඟ පියවර විදිහට තමයි ඔන්න මේකේ උරහිස මූට්ටු කරන්න තියෙන්නේ. ඕලොක් කරගෙනත් තියෙන්නේ මම. මේකේ පිටුපස මූට්ටු දැන් ඉදිරිපසයි පිටුපසයි එකට තියලා අපි උරහිස ළඟින් මූට්ටු කරගමු. උරහිස කිව්වට ඔයාලට මේ කෙලින්ම අත දිග තමයි මහගන්න තියෙන්නේ. මේකේ ඔයා රෙදි වැඩිපුර ගත්තාම ඔයාට අත දිගට ගන්න පුළුවන්. අත කොටට ඕනනම් ඔයාට ඒ විදිහට අරගන්නත් පුළුවන්. මේ වගේ ඉතින් අතක් මහන්න කපන්න ඔන්න මේ බැරි අයට සමහර අය කැමති නැහැ. ඒක චුට්ටක් අමාරු වැඩක් කියලා හිතනවා. ඒ වගේ අයට ඔන්න මේ වගේ ලස්සන ගවුමක් මහගන්න පුළුවන්. අලුත් විලාසිතාවක් විදිහට මේක අඳින්න පුළුවන් ඔයාට. අත් මහ කප වද වෙන්න ඕනේ නැහැ ඉතින්. දැන් අපි ඒ විදිහට උරහිස මූට්ටු කරගෙන එකත් ඕලක් කරගත්තා. දැන් මම මේ මහන්නේ අත අග වාටිය. මේ විදිහට අත අගට එන කොටස මේ වගේ ඔයා තියාගත්ත මැහුම් වාසයට අනුව නමලා මහගන්න මේ විදිහට. ඒ වගේම ඒක දෙපැත්ත මේ විදිහට තමයි අපි මහගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ පියවර විදිහට අපිට මේකේ තියෙන්නේ අංශය මූට්ටු කරගන්න. මේක මම මේ වීඩියෝ එකට ඔයාලට හැමදේම එකින් එක පැහැදිලිව කියලා දෙන්න ඕනේ හින්දා මේක වෙලා අරගෙන කරන හින්දා මෙච්චර වෙලාවක් යන්නේ. හැබැයි ඔයාට මේක හරිම ඉක්මනට මහගන්න පුළුවන් ෆ්‍රොක් එකක්. මේ විදිහේ ගානට ඉන දෙපැත්ත එන විදිහට තියලා අංශය මූට්ටු කරන් යන්න. බන් අංශේ මූට්ටු කරනකොට හරි ගානට වෙනව උස කොට යන්නේ නැතුව ඔයා හරි විදිහට කපා ගත්තාම හරි විදිහට මහගත්තාම ඒ වගේ අනිත් පැත්තෙත් අංශේ මූට්ටු කරගන්නවා අපි. ඊට පස්සේ අපි මේක ඕලක් කරගන්නවා. ඕලක් කරගෙන අපිට අන්තිම පියවර විදිහට තියෙන්නේ මේකේ යට වාටිය නමලා මහගන්න. ඒකත් ඔයා තියාගත්ත මැහුම් වාසිය අනුව නමලා මහගන්න පුළුවන් ඔයාට. මම අද හීනි වාටියක් එන විදිහට තමයි මේක මහගන්නේ. කොහොමත් අපි ෆ්‍රොක් වලට ඒ වගේ හීනි වාටියක් එන විදිහට තමයි මේක ගොඩක් මහගන්න ඕනේ. එතකොට තමයි ලස්සන ෆ්‍රොක් එකක් මහනකොට. ඔය විදිහට ඔයා තියපු දුර ප්‍රමාණය තියලා දිගටම නමලා මහගන්න. ඒ වගේම මම හිතනවා අද වීඩියෝ එක ඔන්න ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. මොකද ආධුනික කෙනෙක්ට උනත් මහන්න පුළුවන් ෆ්‍රොක් ඩිසයින් එකක් තමයි මම අද ඔයාලට කියලා දුන්නේ. මේක ඔයාලට බිස්නස් එකක් විදිහට උනත් කරන්න පුළුවන්. ඉතින් එහෙනම් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් තියලා දිගට මාත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඔයාලට තව මොනවද මහන්න ඉගෙන ගන්න ඕනි කියලාත් කමෙන්ට් එකක් තියන්න. මම ඒවටත් වීඩියෝස් ඔයාලට අරගෙන එන්නම් කොහොමද මහන්නේ කියලා. ඔන්න ඉතින් දැන් යට වාටියත් නමලා මහගත්තා. ඒ වගේම අපි මේක මහලා වුණාන් පස්සේ එතන තියෙන නූල් කෑලිත් කපලා ඉවත් කරන්න එවෙලෙම. එතකොට ඔයාලට ඒකට වෙන වෙලාවක් ගන්න ඕනේ නැහැ නූල් කපන්න. ඔයා මේක ගන්නකොට ලස්සනට කලර්ස් දෙකකින් අරගන්න. එතකොට තමයි ලස්සන. ඔන්න ඉතින් සම්පූර්ණයෙන්ම ෆ්‍රොක් එක මහගෙන ඉවරයි. මේ තියෙන්නේ මම මහගත්ත ෆ්‍රොක් එක. ඉතින් එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.